මිස්ටර් උද්දික. මං හිතුවා මීට කලින් එයි කියලා. එන්න හිටියේ පූල අත වෙනවා. මොකක්? එනවා දෙන්නේ. නෑ මේ අපේ කොල්ලා පරක්කු වුණා. පුතාට දැන් එක්සෑම් එක වෙලා ඇති නේද? පාඩම් එහෙම කරනවද? පාඩම් මූ කරන පාඩමක් නෑ. මූ කරන්නේ දවසම අර කාමරේ ඇස්සට රැප් අහලා ඉන්න එක. නිකන් දවස්වලට කොල්ලොත් එක්ක රෝන් එක ක්‍රිකට් ගහලා ඉන්නවා. දෙන්නේ මොට? අපේ පුතා ගේමයි. කෙල්ල යාළුවා නම් පොඩ්ඩක් ආශ්‍රය කරනවා. කොල්ල යාළුවා නම් ඉන්නේ අර කසුන් කොල්ලනේ. මේ දැනුත් කසුන් කොල්ලයා ගෙදර ගිහලා එන ගමන් කියලා මට කෝල් එකක් දුන්නා. අංකල් Zoom එක කොහෙද තියෙන්නේ? අංක පින්සිරට තව නංගි කෙනෙක් හරි අක්ක කෙනෙක් හරි ඉන්නවද? පින්සිරි නේද එකම පුතා. මේ උද්දිකට ඉතින් ඉන්නේ එක කොල්ලයිනේ. ඈ එතකොට මේ කාමරේ ඕනික්කොත් ඉන්නවා. ඒක මේ අපේ කොල්ලයි කාමරේනේ. අපේ කොල්ලා එහෙම කුණුවarp තියෙන සින්දු මුකුත් අහන්නේ. අර දවසේම අහන්නේ අර කොරියාවේ කොල්ලෝ කට්ටියක් ඉන්නේ කවුද? අන්නේ උන්ගේ සින්දුනේ. දැන් නම් කසුන් පුතාලා ගෙදර ගිහින් එන්න වෙලාවත්. මේ එන්නේ කියනකොට තාත්ති මං ආවා. දැන් පුතා ඕව ඉවර වෙලා රට යනවා කිව්ව නේද? දැන් ඔය ගිහිල්ලා උයන්නේම දන්නවද? මූ දන්නේ ජෙනරේ කන්නේ. අපේ පුතාට හොඳට උයන්න පුළුවන්. අපේ පුතාට කුස්සිය වැඩ හොඳට පුළුවන්. දැන් ඔය යන්නෙත් එක්ක අපිට තේ එකක් හදන් ඉන්නනේ. ළමයි අපේ පුතා ඒ ගෙනල්ලා තියෙන්නේ ලැජ්ජ නැතුව ගන්න අයියා. ඒ උද්දිකුට මං ගාඩරන් ඉන්න බා. මිස්ටර් උද්දික යකෝ මෙලෝදයක් පෙන්නේ. මම ටෙක්නොලොජියා පාර්ට් එක හොයන් ඉන්නකෝ.